විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. හරි. එහෙමනම් දැන් අපි ආපහු මේකේ මේ සමරි එකක් එහෙම නැත්නම් සාරාංශයක් බලමු. ජපානයට නීත්‍යානුකූලව. ඒ කියන්නේ හරි පාරෙන් ඔයගොල්ලන්ට ජපානයට යනවා නම් වීසා කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි SSW, අනිත් එක TITP ට්‍රේනින් වීසා කියලා ගොඩක් අය කියන්නේ. ඊට පස්සේ ESI ක්‍රමය කියලා තව ක්‍රමයක් තියෙනවා. ඉන්ජිනියරින් වීසා, එහෙම නැත්නම් ඉන්ජිනේරු වීසා කියලා තමයි කියන්නේ. දැන් අපි බලමු කොහොමද දැන් ජපානයට යන්නේ. එතකොට TITP ක්‍රමයෙන් ඔයගොල්ලන්ට ජපානයට යන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ, TITP වලින් යන්න පුළුවන්. එහෙම නැත්නම් SSW වලින් යන්න ඕන නම් ඒකෙනුත් යන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි ඔයගොල්ලෝ ක්‍රමයක් තෝරගන්න ඕනේ. එතකොට TITP ක්‍රමයෙන් ඔයගොල්ලෝ යනවා නම් ඒකට දැන් කොහොමද යන්නේ? එතකොට මට කෙලින්ම ජපානයට යන්න බෑ. නමුත් TITP ක්‍රමයෙන් යනවා නම් ඔයගොල්ලෝ එක්කෝ අපි කියන්නේ ඒජන්සි එකක්. ඒජන්සි එකට ඔයගොල්ලෝ යන්න ඕනේ. එතකොට ඒජන්සි එකට සිංහලෙන් කියන්නේ බලපත්‍රලාභී. බලපත්‍රලාභී කියලා කියන්නේ ඒගොල්ලන්ට ලයිසන් එකක් තියෙනවා. මිනිස්සු යවන්න ලයිසන් එකක් දීලා තියෙනවා. ලංකාවේ රජයෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බීරෝ එක කියලා කියන රාජ්‍ය ආයතනයක් ඒගොල්ලෝ බලපත්‍රයක් දීලා තියෙනවා. ඕගොල්ලන්ට ශ්‍රමිකයෝ, පුහුණු ශ්‍රමිකයෝ එහෙම නැත්නම් ආධුනිකයෝ පිටරටවට යවන්න පුළුවන් කියලා ඒගොල්ලෝ බලපත්‍රයක් දීලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ලයිසන් එකක් තියෙන ඒජන්සි එකක් තමයි තෝරගන්න ඕනේ. ලයිසන් නැති ඒජන්සි තෝරගන්න බෑ. තෝරගන්න පුළුවන්. හැබැයි තෝරගත්තොත් ඉතින් ඕගොල්ලන්ට ඒ රටටම යන්න තියෙන්නේ, වෙන කොහෙද තමයි ගිහිල්ලා බහින්න වෙන්නේ. එතකොට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන. එහෙම නැත්නම් ලයිසන්ස් ඒජන්සි එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. TITP ක්‍රමයෙන් ඔයගොල්ලන්ට යනවා නම් ඒක කරන්න පුළුවන්. අන්තිමට ඒගොල්ලෝ පරිස්සමෙන් ඔයගොල්ලන්ව ජපානයට ගිහිල්ලා බස්සයි. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ඒජන්සි එකක් මාර්ගයෙන් යන්නේ නැත්තම් TITP ක්‍රමයෙන් යනවා නම් බීරෝ එක, ඒ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා කිව්වොත් ඒගොල්ලන්ගේ තියෙනවා IM Japan කියලා වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහන ඔස්සේ ඔයගොල්ලන්ව ජපානයට ඒගොල්ලෝ යවයි. ඒක TITP ක්‍රමයෙන් ඔයගොල්ලෝ ජපානයට යනවා නම්. SSW ක්‍රමය යටතේ ඔයගොල්ලෝ ජපානයට යනවා නම් එක්කෝ ඕගොල්ලන්ට පුළුවන් ඒජන්සි එකට ගිහිල්ලා ඒ ඔයගොල්ලෝ විස්තර කියලා ඒකෙන් ඒජන්සි එකක් මාර්ගයෙන් ඔයගොල්ලන්ට ජපානයට යන්න පුළුවන්. හැබැයි බලපත්‍රයක් එහෙම නැත්නම් ලයිසන් එකක් තියෙන ඒජන්සි එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් බීරෝ එකට ගිහිල්ලා කියන්න SSW ක්‍රමය යටතේ මට ජපානයට යන්න ඕනේ. SSW ක්‍රමය යටතේ ජපානයට මම යනවා නම් මට ඒකට උදව් කරන්න කියන එක ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ IM Japan කියලා ඒගොල්ලන්ගේ වැඩසටහනක් තියෙනවා. IM Japan එකෙන් තමයි ඒගොල්ලෝ ඔයගොල්ලන්ව ජපානයට යවන්නේ. එතකොට TITP ක්‍රමයෙන් යනවා නම් එක්කෝ ඒජන්සි එකක් මාර්ගයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් බීරෝ එකට ගිහිල්ලා කිව්වොත් ඒගොල්ලෝ IM Japan හරහා ඔයගොල්ලන්ව යවන්න උත්සාහ කරයි. SSW ක්‍රමයේ යටතේ ඔයගොල්ලන්ට ජපානයට යනවා නම් ඒත් කමක් නැහැ. එහෙමනම් ඒජන්සි එකක් මාර්ගයෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් බීරෝ එකට ගිහිල්ලා කිව්වොත් ඒගොල්ලෝ IM Japan හරහා ඔයගොල්ලන්ව යවන්න try එකක් දෙයි. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි SSW එකේදී ඕගොල්ලන්ටම එකක් හොයාගෙන ජපානයට රස්සාවක් අපි හිතමු කොහොම හරි ඕගොල්ලන්ට රස්සාවක සෙට් වුණා. එතකොට ඒකෙන් මට පුළුවන් ජපානයට යන්න try කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බීරෝ එකේ එහෙම නැත්නම් SLFB එකේ ලයිසන් එකක් නැති කෙනෙක් ඕගොල්ලන්ගෙන් සල්ලි අරගෙන එහෙම ජපානයට යවනවා කියලා කියන්නේ ඒක නීති විරෝධී දෙයක්. එතකොට ඒ වයින් ඔයගොල්ලෝ හරිම පරිස්සම් වෙන්න ඕනේ. ඒකින්ද අපි හැම වෙලාවෙම කියන්නේ ලයිසන් එකක් තියෙන ඒජන්සි එකක් තෝරගන්න. එහෙම නැත්නම් බීරෝ එකට ගිහිල්ලා කතා කරන්න. ඒගොල්ලෝ IM Japan එකෙන් ඔයගොල්ලන්ව යවන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ලයිසන් එකක් නැති නිකන් පාරේ යන කෙනෙක් එහෙම නැත්නම් අඳුරන කෙනෙක් ජපානයේ ඉන්නවා, රස්සාවල් අරන් දෙන්න පුළුවන්. එහෙමනම් අපිට සල්ලි දෙන්න කියලා අන්න ඒ වගේ දේවල් වලට ගියොත් ඒක හරිම භයානක දෙයක්. හරි, එහෙමනම් දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද යන්නේ කියන එක ගැන. එතකොට කොහොමද දැන් මොකක්ද අපි කරන්න ඕනේ? එතකොට පියවරවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ ජපාන් භාෂාව දන්නේ නැත්නම් ජපානයට නම් රැකියාවට යන්නේ
අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ජපන් භාෂාව හොඳට ඉගෙන ගන්න ඕනේ. විභාග පාස් වෙන මට්ටමට එහෙම නැත්නම් විභාග පාස් වෙන්නත් ඕනේ. ඒතර කොහොමද ජපන් භාෂාව ඉගෙන ගන්නේ? ජපන් පන්ති තියෙන තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ විස්තර අහගෙන ජපන් පන්ති වලට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒකට ගාස්තුවක් තියෙනවා ගොඩක් දුරට. ඔයගොල්ලෝ ඒ ගාස්තු ගෙවලා ඒ පන්තිවල ගිහිල්ලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. පන්තිවලට යන ගමන්ම රූපවාහිනී වැඩසටහන් දැන් රූපවාහිනී වැඩසටහන් මාලාව සීරීස් දෙකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒකේ තියෙනවා මේ වීඩියෝස් හදලා තියෙනවා. ඒගොල්ලෝ 80කට කිට්ටු වෙන වීඩියෝස් හදලා දැන් ඒක දැන් රූපවාහිනිය කියනවා. ඒකම YouTube එකටත් ඒගොල්ලෝ දාලා තියෙනවා. එතකොට අන්න ඒවා බලලා ඔයගොල්ලන්ට ජපන් ඉගෙන ගන්න පුළුවන්. තනියම එක්කෝ ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. පන්ති යන ගමන් මේ වගේ රූපවාහිනී වැඩසටහන් YouTube වීඩියෝ බලලත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් e-learning කියලා තියෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ක්‍රමයට මාර්ගගත ක්‍රමයටත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. සමහර ඒවා නොමිලේ තියෙනවා. එතකොට මේ ඉරොදොරි ජැපනීස් ඔන්ලයින් කෝස් කියන එක ඔයගොල්ලෝ මේක Google එකේ සර්ච් කරොත් ඔයගොල්ලන්ට එනවා වෙබ්සයිට් එකක්. ඒකට ගිහිල්ලා ඒකේ විස්තර බලලා ඔයගොල්ලන්ට නොමිලේ ජපන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොකක් හරි එක ක්‍රමයක් මේකෙන් මම ක්‍රම 3ක් කියලා තියෙනවා අපි. එතකොට මේ ක්‍රම 3ම පාවිච්චි කරලත් ඔයගොල්ලන්ට ජපන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඔයගොල්ලන්ට පහසු ක්‍රමයක් තෝරගෙන ජපන් ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් බලන්න ඕනේ TITP ක්‍රමය. TITP ක්‍රමයෙන් යනවා නම් JLPT N5 එහෙම නැත්නම් NET N5 පාස් වෙලා තියෙයි කියලා ජපන් සමාගම් බලාපොරොත්තු වෙනවා. SSW ක්‍රමේ හරහා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ JLPT N4 පාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් JFT කියන එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන් පාස් වෙලා තියෙන්න ඕනේ. SSW ක්‍රමයේ යටතේ යනවා නම් ජපන් භාෂා විභාගේ විතරක් නෙමෙයි ස්කිල් ටෙස්ට් එකත් ඔයගොල්ලෝ එහෙම නැත්නම් කුසලතා විභාගයත් පාස් වෙලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ අදාළ ශාස්ත්‍රයට අදාළ කුසලතා විභාගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කුසලතා මුකුත්ම නැත්නම් ඔයගොල්ලන්ට කිසිම අත්දැකීමක් නැත්නම් මොකද්ද කරන්න පුළුවන්? එහෙමනම් ඔයගොල්ලන්ට පුහුණු පාඨමාලාවල් වලට ආයතන තියෙනවා, වෘත්තීය පුහුණු පාඨමාලා තියෙනවා, රජයේ අනුමත කරපු ඒවා තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයගොල්ලන්ට ජොයින් වෙලා ඒ කෝස් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ටම ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ට ඔයගොල්ලෝ දන්න අයට මේ නෑද හිතවතුන්ට ඒගොල්ලන්ට මොකක් හරි මේ අපි හිතමු ගොවිපලක් තියෙනවා කියලා. ඒ ගොවිපලේ වැඩ කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් පළපුරුද්දක් ගන්න ඕනේ. සහ ඒ කුසලතා හදා ගන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්න කියන තැන්වල ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ මොකක් හරි පොඩි ෆැක්ටරි එකක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි වත්තක් තියෙනවා. ඒකේ වගා කරලා අන්න ඒ වගේ ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රැකියාවක් කරලා රැකියාවෙන් ඔයගොල්ලන්ට පළපුරුද්දක් හම්බ වෙනවා. එතකොට පුහුණු පාඨමාලා කරන්න පුළුවන්. මේ දන්න කියන තැන්වල ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් මොකක් හරි ලංකාවේ සමාගමකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය අත්දැකීම් කුසලතා ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි එකට අන්තිම අපිට කියන්න තියෙන්නේ දැන් මොන වගේ රස්සාවලට යන්න ඕනේ, ඒව ගැන ඔයගොල්ලෝ කතා කරගන්න ඕනේ. මොන වගේ ශාස්ත්‍රවලටද ඔයගොල්ලෝ කැමති, ඒවා ඊට පස්සේ ඔය ඒජන්සි එකට ඔයගොල්ලෝ ගාස්තු ගෙවන්න ඕනේ. ඒ ගාස්තු කොච්චරක් යනවද, කොහොමද ඒක ගෙවන්න ඕනේ, කොයි වෙලාවෙද ඒවා ගෙවන්න ඕනේ, අන්න ඒවා ඔයගොල්ලෝ කතා කරගන්න ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා. ඒජන්සි එකක් නෙමෙයි, අතරම ඒජන්සි කීපයකට ඔයගොල්ලෝ යන්න ඕනේ. ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරලා උපදෙස් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. සහ බීරෝ එකටත් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් බීරෝ එක මාර්ගයෙන් ඔයගොල්ලෝ යනවා නම් TITP හරි SSW හරි IM Japan වැඩසටහනෙන් කොහොමද යන්නේ කියන එක ඔයගොල්ලන්ට අහලා දැනගන්න පුළුවන් බීරෝ එකෙන්. වැදගත්ම දේ තමයි ලයිසන් එකක් තියෙන විශ්වාසදායී සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය සහ බලපත්‍රලාභී, අන්න ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ලයිසන් එකක් තියෙන ඒජන්සි එකක් එහෙම නැත්නම් ඒජන්සි කීපයකට ගිහිල්ලා විස්තර ඕගොල්ලන්ගෙත් විස්තර කියලා ඒගොල්ලන්ගෙත් විස්තර අහලා කොයි වගේ ගාස්තුවක් යනවද, කවදද ඒක ගෙවන්න ඕනේ, කොහොමද ඒක ගෙවන්නේ, අන්න ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර ඕගොල්ලෝ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් වෙන්නේ මේකට ඇත්තට මොකද්ද කරන්න කියලා. විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා.